ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ සුවඳ දුම් පූජාවේ ආනිසංස ගැන. මේ ලෝකයේ සුවඳ වර්ග දෙකක් තියෙනවා. ධම්ම සුගන්ධය, සිල් සුගන්ධය කියලා. සුවඳ පූජා කරපු කෙනාට ධර්ම සුගන්ධය හා සීල සුගන්ධය යන දෙකම ලැබෙනවා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ එක මිනිහෙක් කාශ්‍යප තෙරුන්ගේ චිතකය දෙවෙනකොට ඒ චිතකයට සුවඳ කුඩු ඉහලා ඒ චිතකයේ සුවඳවත් කරපු පිණින් දිව්‍ය ලෝකෙ ඉපදිලා සුවඳවත් ශරීරයක් ලැබිලා තියෙනවා. ඒ දෙවිය කොහේ හරි යනකොට අනිත් දෙවියෝ ඒ සුවඳට හැරිලා බලනවා. ඒ තරමට යාගේ ශරීරයෙන් සුවඳ පැතිරෙනවා. ඉතින් බලන්න සුවඳ දුම් පූජාවේ ආනිසංසය කෙබඳුද කියලා. සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ කාලේ දූපදායක කියලා හාමුදුරුවෝ නමක් හිටියා. ඒ දූපදායක හාමුදුරුවෝ හරිම ශ්‍රද්ධාවන්ත ස්වාමින් වහන්සේ නමක්. එක දවසක් උන්වහන්සේ සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටිය පිරිසිදු කරලා ඒ ගන්ධ කුටිය සුවඳවත් කරන්න සුවඳ ධූප ඉතා ශ්‍රද්ධාවෙන් පූජා කරපු නිසා කල්ප 94ක් අපායට යන්නේ නැතුව දුගතියට නොයා නිවන් අවබෝධය ලබා ගන්න තුරුම සැප විපාක ලබාගෙන තියෙනවා. ඉතින් බුදුදහමේ පොත්පත්වල සුවඳ දුම් පූජාවේ ආනිසංස මෙසේ සඳහන් කරලා තියෙනවා. යසස් ඇත්තෙක් බවට පත් වෙනවා, නුවණ ලැබෙනවා, සුවඳවත් සිරුරක් ඇත්තෙක් බවට පත් වෙනවා, කීර්තිමත් ජීවිතයක් ලැබෙනවා, වහා වැටහෙන නුවණක් ඇත්තෙක් වෙනවා, තීක්ෂණ නුවණක් ඇත්තෙක් වෙනවා, ගැඹුරු නුවණ ඇත්තෙක් වෙනවා, විපල වූ නුවණක් ලැබෙනවා. ඉතින් අපි පෙර සංසාරේ වපුරව පින්පව්වල එකතුවකින් තමයි මේ ජීවිතය අපිට ලැබිලා තියෙන්නේ. ඒක අපි කාටවත් වෙනස් කරන්න බෑ. ඒ නිසා Tamanට මේ ජීවිතයේ දෙයක් නොලැබෙනවා නම් කවදාවත් ඒ ගැන දුක් වෙන්න එපා. ඒ දේ පෙර සංසාරේ අපි නොදීපු නිසායි මේ ආත්මේ අපිට ඒ දේ නොලැබෙන්නේ. ඒ වගේම තමයි අපි කොච්චර පාඩම් කළත් අපි මොන දෙයක් මතක තියාගන්න ගියත් අපිට ධාරණ ශක්තිය නැත්තම් ඒකත් අපි සංසාරේ කරපු පවක් නිසා වෙන දෙයක්. ඉතින් අපි ඒකට දුක් වෙලා වැඩක් නැහැ. දැන් අපි දන්නවා මේ ජීවිතේ නුවණ මතක ශක්තිය ලැබෙන්නේ නම් සුවඳ දුම් පූජාව සිදු කරන්න ඕනේ කියලා. ඉතින් හැකිතාක් මේ ජීවිතේ මේ පින්කම සිද්ධ කරන්න. මේ සඳහා හිතේ ශ්‍රද්ධාව තිබිය යුතුමයි. හිතේ කිසිම ශ්‍රද්ධාවක් නැතුව කරන්නම් වල කිසිම දෙයක් කරන්න එපා. ඒකෙන් ලැබෙන ආනිසංසයක් නැහැ. ඉතින් මුලින්ම හිතේ ශ්‍රද්ධාව ඇති කරගන්න. මොකද අපිට නුවණ ඇතුව ඉපදෙන්න පුළුවන් වුණොත් තමයි නිවන් දකින්න ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ධර්මය අවබෝධ කරගන්න අපිට තියෙන එකම ආනිසංස පින්කම සුවඳ දුම් පූජාවයි. ඉතින් මං හිතනවා ඔයාලට යම් තාක් දුරට හරි මේ ආනිසංස ගැන කරපු වීඩියෝ වලින් පින්කම් ගැන යම්කිසි අදහසක් ලැබෙන්නේ නැති කියලා. ඉතින් තවත් බුදුදහම සඳහන් ආනිසංස වීඩියෝ ඔයාලට අරගෙන එනකන් ඔයාලා හැමෝටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.